බුද්ධ භාෂිතයට අනුව සුද්දාෂ්ටකය යනු පරමාණුවයි. සුද්දාෂ්ටකය යනු අතිශය සියුම් වූ නාම සහ ප්‍රසාද රූපයන්ගෙන් සැදී රූප කලාපයයි. එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ නාම රූප ලෙසින්ද වර්ණ, ගන්ධ, රස, ඕජා ප්‍රසාද රූප ලෙසින්ද පිහිටයි. එවකට පවත්නා ලෝක ධාතුව සෑම අන්තකල්ප 20ක කාලයක් අවසානයේදීම ජලය, වාතය හෝ ගින්නෙන් විනාශ වී යයි. ඒ සමගම එයට අයත් සියලු නිරයන්ද ආභස්සර බ්‍රහ්ම ලෝකයේ දක්වා වූ සියලු දිව්‍ය ලෝකද විනාශයට පත්වේ. නැවත ලෝකයේ ගොඩනැගීම ආරම්භ වන්නේ මූලාරම්භක කල්පය වූ විවර්ත කල්පය තුළදීය. එහි නිර්මාපකයන් වන්නේ බ්‍රහ්ම ලෝකවාසීන්ය. අභ්‍යන්තරව පීඩන්නා වූ එම සුද්දාෂ්ටකයේ භ්‍රමණ වේගය ස්ථිරව අඩු වේගයකින් හෝ ස්ථිරව වැඩි වේගයකින් පීඩයි. එයට හේතුව එය එම සුද්දාෂ්ටකයේ පැවැත්ම හා ආයුෂයද බාහිර භ්‍රමණ චක්‍රයන්ද නිර්මාණය කරන බැවිනි. අභ්‍යන්තරව පීඩන සියුම් පරමාණුවක් නිර්මාණය වීම උදෙසා හේතු සාධක වන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව මූලිකත්වයේ තුළ හටගන්නා රූප කලාපයන් 8ක සංයෝජනයයි. අවිද්‍යාව හේතුවෙන් කර්මයද, කර්මය හේතුවෙන් කර්මජ රූපද හටගනී. එමෙන්ම තෘෂ්ණාව හේතුවෙන් චිත්තය ගොඩනගෙන අතර එම චිත්තය තුළින් චිත්තජ රූපද හටගනී. ඒ අනුව අවිද්‍යාව හා තෘෂ්ණාව මූලිකත්වය වීම තුළ ඇතිවන්නා වූ කර්මය හා චිත්තය හේතුවෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ වර්ණ, ගන්ධ, රස, ඕජා යන රූප කලාපයන් ජනිත වේ. එසේ නිර්මාණය වූ සියුම් රූප කලාප පොදිය අනතුරුව ආකාර දෙකකින් යුතුව ක්‍රියාත්මක වේ. පළමුව එම රූප කලාප පොදියේ පවත්නා පරිවර්තන හා පරිභ්‍රමණ යන ක්‍රියාකාරී අවස්ථාවන් දෙක හේතුවෙන් අවිද්‍යාව සහ තෘෂ්ණා සහගත බව බලවත් වීම තුළ නැවුම් වූ යමක් භුක්ති විඳීමේ අපේක්ෂාව සහිතව ජීවිත හා වස්තු රූපයන් හට ගැනීම සිදුවේ.
ඒ අනුව එතෙක් 8ක්ව පැවති රූප කලාප පොදිය 10ක් දක්වා තවදුරටත් වර්ධනය වීම සිදු වේ. එය දශකයක් ලෙස හැඳින්වේ. එහි දෙවන ක්‍රියාකාරී අවස්ථාව වන්නේ එලෙස දශකයක් බවට පත් වූ රූප කලාප පොදිය කොටස් 10 බැගින් සැදී දශකයන් ලෙසට 3 ආකාරයකට පරිවර්තනය වීමයි. එය ජීවිත හා වස්තු රූපයන් එකතු වීම තුළ සිදුවන්නක් වන අතර එතුළින් කයෙහි හැඩයද ස්ත්‍රී පුරුෂ බවද එයට අදාළ ස්වභාවයෙන් යුතු යම් වස්තු රූපයක්ද නිර්මාණය වේ. එය දශක ත්‍රිත්වයකි. එලෙසින් කාය භාව වස්තු දශකයන් නිර්මාණය වීම තුළ සත්ව ජීවිතයක් නිර්මාණය වීමේ සුද්දාෂ්ටකය ලොවට බිහිවේ. සුද්දාෂ්ටක මගින් ලෝකයේ ඉදිවීමද ජනිත වන්නා වූ අනන්ත අප්‍රමාණ සුද්දාෂ්ටකයන් මගින් සිදුවන අතර එම සෑම සුද්දාෂ්ටකයක් තුළම නැවුම් යමක් භුක්ති විඳීමේ ගති ස්වභාවය සහිතය. ඒ අනුව එවැනි ගති ස්වභාවයෙන් යුතු සුද්දාෂ්ටක මගින් මූලික ද්‍රව්‍ය නිර්මාණය වීම සිදුවේ. දෙවනුව මූලික ද්‍රව්‍ය නිර්මාණය වීම උදෙසා ජනිත වූ සුද්දාෂ්ටකයන් වෙත තණ්හා, උපාදාන හා භව ආදී ගති ස්වභාවයෙන් යුතු සුද්දාෂ්ටකයන් 108 බැගින් එකතු වීම තුළින් සමස්ත ලෝක ධාතුව සජීව හා අජීව ලෙසින් ගොඩනැගීම ආරම්භ වේ. සංකීර්ණ වූද සරල වූද ද්‍රව්‍ය හා වස්තුන්ගෙන් සැදී මෙම ලෝක ධාතුව නිර්මාණය වීමේ සුද්දාෂ්ටකය ලොවට බිහිවන්නේ මනසිනි. මනසින් නිමැවූ එම සුද්දාෂ්ටකය සතර මහා භූත රූපයන් ඇසුරේ ගොඩනැංවුවක් බැවින් ඒ සඳහා උරුම වන්නේ අන්තකල්ප 20ක ආයු කාලයක් පමණි. මූලාරම්භක කල්පයන්හිදී ජනිත වන්නා වූ කාය භාව හා වස්තු දශකයන් නිර්මාණය වන්නා වූ සුද්දාෂ්ටකයන් තුළ පවතිනුයේ අල්ප වූ ලෝභ ද්වේෂ මෝහ ස්වභාවයන්ය. එබැවින් අභ්‍යන්තර භ්‍රමණ චක්‍රයන්ගේ වේගය අඩුවීම හේතු කොට එසමයන්හි සත්ව හා පුද්ගල ආයුෂයද වැඩි වේ. බුද්ධ දේශනාවේ අග්‍රඵලය නිර්වාණයයි. නිර්වාණය යනු උපතින් මිදීමයි. නැවත උපතක් හට නොගැනීමට නම් සතර මහා භූත රූපයන් හට නොගත යුතුය. සතර මහා භූත රූපයන් හට නොගැනීමට නම් තෘෂ්ණාව අනුශේද සහිතව ක්ෂය වී යා යුතුය. නොඑසේ නම් නැවතත් සුද්දාෂ්ටකයක් නිර්මාණය කරන්නා වූ රූප කලාප 8ක සංයෝජනය අවිද්‍යාව හේතු කොට ජනිත වේ. එබැවින් බුද්ධ අනුශාසනාව වූයේ තෘෂ්ණාව දුරු කිරීමයි. එසේනම් නිර්වාණ මාර්ගය තුල මෙතෙක් ඔබ නොදුටුවා වූ සිදුවන්නේ සුද්දාෂ්ටක නිර්මාණ චක්‍රය බිඳ හෙළීම නොවන්නේද?